ලංකාවේ අපි මෙතෙක් කල් දැකපු විදිහට අධ්‍යාපනය කියලා කියන්නේ ඔයාට කොච්චර ඩිග්‍රීස් තියනවද කියන එක නෙමෙයි. ඔයාගේ ඔළුව ඇතුලේ කොච්චර දැනුම් ප්‍රමාණයක් තියනවද කියන එක නෙමෙයි. ඔයා කොච්චර ඉහළ මට්ටමක තමන්ගේ තනතුර හොබවනවද කියන එක නෙමෙයි. අධ්‍යාපනය කියලා කියන්නේ ඔයා මෙතෙක් කල් ඉගෙනගත්තු දේවල් ටික ඉම්ප්ලිමන්ට් කරලා ඒ තුලින් තමන්ගේ ජීවිතේ ඉදිරියට මූව් කරගෙන යාමේ හැකියාව. ඉතින් ඒක තේරුම් ගත්ත දවසක ජීවිතේ සාර්ථකත්වය කියන එක අචීව් කරන්න ළඟා කරගන්න ඔයාට හැකියාව අහලා තියෙනව නේද අපේ මයින්ඩ් එකේ කොටස් දෙකක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් කියන්නේ මොකද්ද? කොන්ෂස් මයින්ඩ් එක තියෙනවා අපේ සබ්කොන්ෂස් මයින්ඩ් එක තියෙනවා. එතකොට අපි ගොඩක් වෙලාවට කොන්ෂස් මයින්ඩ් එක හැසිරෙන්නේ මෙයා තමයි ප්ලෑන් කරනවා, ඇනලයිස් කරනවා, තර්කානුකූලව කල්පනා කරනවා, ගණන් හදනවා. මේ සබ්කොන්ෂස් එක එහෙම නෙමෙයි. එයා මතකයන් එක්ක වැඩ කරනවා. අපි ඉන්ටියුෂන්ස් කියන්නේ අභ්‍යන්තරයෙන් අපිවත් දන්නේ නැතුව එන දේවල් ටික. අන්න ඒවත් එක්ක වැඩ කරනවා. ඊළඟට අපේ ඉමෝෂන්ස් හැඟීම් ටිකත් එක්ක වැඩ කරනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ දෙක මේ විදිහටම ලින්ක් වෙනවා අපේ බ්‍රේන් එකේ කොටස් දෙකට. මම කියවනේ ඉගෙන ගන්නකොට ඩෙවලොප් කරන්නේ මොකද? බ්‍රේන් එකනේ. බ්‍රේන් එකේ කොටස් දෙකක් තියෙනවා. ඒ කොටස් දෙක අපි කියනවා left brain and right brain කියලා. left brain එක අපේ වැඩ කරන්නේ තාර්කිකව. ඒ කියන්නේ එයා කනෙක්ට් වෙනවා කොහෙත් එක්කද? අපේ කොන්ෂස් එකත් එක්ක. ඊට පස්සේ right brain එක මෙයා වැඩ කරන්නේ emotionally. එයා connect වෙනවා අපේ subconscious mind එකත් එක්ක. දැන් ඒ කියන්නේ left brain එක හැම වෙලාවකම analytical, logical, right brain එක emotional සහ memories එක වැඩ කරනවා. මේ දෙකෙන් එකක් වැඩිපුර develop වෙනවා කියලා කියන්නේ එතන ප්‍රශ්නයක් තියෙනවා. ඔන්න ඔය ප්‍රශ්න නිසා තමයි අපි කොයි විදිහට ඉගෙනගෙන expertism හදාගෙන ආවත් වැඩ කරන්න ආපු තැන්වලදී අපි ගොඩක් වෙලාවට life එක fail වෙන්නේ. ඊළඟට එහෙම නැත්තම් වැඩ කරගෙන එනවා හැමදාම එකම තැන ඉන්න growth එකක් නැහැ. එහෙම නැත්නම් මොනවා හරි ප්‍රශ්න ටිකක් එක්ක struggle කරනවා. balance එක කියන එක ඔබට office එකටත් වැදගත්, ගෙදරටත් වැදගත්, relationships වලටත් වැදගත්. නැත්නම් ඔබ දන්නේම නැතුව ඔයාගේ ජීවිතේ ඔයා සමහර වෙලාවට රැවටෙනවා. එහෙම නැත්නම් ඔයා සමහර වෙලාවලට ඔයාගේ performance අඩු කර ගන්නවා. සමහර වෙලාවල් වලට ඔයා අනවශ්‍ය දුක් හන්දර ආරෝ මේවා ටිකත් එක්ක ජීවිතේ අර එක තැන පල් කරගෙන යනවා, දුක හිතෙනවා ඒ වගේ දේවල් වෙනවා. so balance එක කියන එක කළ යුතුමයි. දැන් ඔයාට ගෙදර ඉඳන් මේ වැඩේ බැලන්ස් කරගන්න පොඩි ටිප්ස් තුනක් මම කියලා දෙනවා. දැන් මේ වැඩේ කරන්න එකපාර පෑන් දෙකක් පාවිච්චි කරන්න ඕනේ. ඇයි? left brain, right brain balance කරන්න යන්නේ අපේ දකුණු අත connect වෙලා තියෙන්නේ වම් මොළයත් එක්ක. අපේ වම් අත connect වෙලා තියෙන්නේ අපේ දකුණු මොළයත් එක්ක. මේ connection එක cross වෙලා තියෙන්නේ. දැන් ඔයාගේ brain එක balance කරනවා කියලා කියන්නේ ඔයාගේ අත් දෙකෙන් එකපාර අපි ලියනවා අයන්න. හරි? දෙපැත්තට. හරිද? ඔන්න පළවෙනි එක. ක්ලියර් නේද? පේනව නේද? මේ දෙපැත්තට තියෙන්නේ. හරි? ඔහොම ලියනවා. ඉස්සෙල්ලා ඒක ලියලා බලමු. එකපාර අත් දෙකෙන්ම ලිය වෙන්න ඕන. ඊළඟ ස්ටෙප් එක එකපාර එක පැත්තට හැබැයි මේ ලියන්නේ එකපාර හොඳයි. ඔයා හුරු අතෙන් අයන්න ලියන්නේ. ඒ පැත්තටම අනිත් අතිනුත් අයන්න ලියනවා. හරි. ඔන්න ඕක එක ක්‍රමයක්. මේ විදිහට ඔයාට ඕන අකුරක් ලියන්න පුළුවන්. හරි? එතකොට එක දැන් brain balance වෙනවා කියලා කියන්නේ අත් දෙකෙන් එකම වෙලාවේ මේ විදිහටත් පුළුවන් වෙන්න ඕනේ. මේ විදිහටත් පුළුවන් වෙන්න ඕනේ. මේක සාමාන්‍ය විදිහට ප්‍රැක්ටිස් කරගෙන යන්න. මේකට කොම්බුව ලියන්න, මයන්න ලියන්න, සයන්න ලියන්න කැමති විදිහකට ලියන්න පුළුවන්. හරි ඊළඟට ඉංග්‍රීසි වචන A B C එහෙමත් ලියන්න පුළුවන්. හරි. ඔන්න ඊළඟ ස්ටෙප් එක ඉංග්‍රීසි භාෂාවේ U අකුර දන්නව නේද? U. ඊළඟට ඉංග්‍රීසි භාෂාවේ V අකුර V. හරි. දැන් අපි ඔය දෙක දැන් මේකෙදි අයන්නයිමනේ. අරකේ අකුරු දෙකේ shapes දෙකයි. U කියන්නේ අපි oval ලියන්නේ. V කියන්නේ straight ලියන්නේ. line එකක් විදිහට ලියන්නේ. දැන් ඔන්න වම් අතෙන් U ලියන ගමන් අපි දකුණු අතෙන් V ලියනවා. හරි? වම් අතින් U ලියන ගමන් එකපාර දකුණු අතින් V ලියනවා. හරි. දැන් වම් අතෙන් ඉස්සෙල්ලා U ලිව්වා, දකුණු අතෙන් V ලිව්වනේ. දැන් ඕක මාරු කරලා ලියන්න වම් අතෙන් V, දකුණු අතෙන් U. එකපාර
ඕක ප්‍රැක්ටිස් කරන්න පුළුවන් තරම්. ඕක ප්‍රැක්ටිස් කරද්දී ඕක ස්මූත්ලි ස්පීඩ් එක බැලන්ස් වෙනවා නම් අකුරේ ෂේප් එකේ ලොකු ඩැමේජ් එකක් නැත්තම් ඒ කියන්නේ ක්‍රමයෙන් ඔයාගේ මේ බ්‍රේන් එකේ වම දකුණ කියන දෙක බැලන්ස් වෙගෙන යනවා කියන එක. ඕක ෆ්‍රී වෙලාවල් වලදී ඕකට වෙනම ටයිම් එකක් වෙන් කරන්න එපා ඔෆිස් එකේ. හොඳේ. ඕක ෆ්‍රී වෙලාවල් වලදී ගෙදරදී ෆ්‍රී ටයිම් එක ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්න. ඒ වගේම කවුරු හරි කෙනෙක් දැන් අපි හිතමු දැන් ඔයගේ ගෙදර කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඒකත් ෂෙයා කරන්න. මොකද පොඩි කාලේදීම ඕක කරන එක යා වයසට වැඩෙනකොට රිසල්ට් එක වැඩි. හරි. බ්‍රේන් එක බැලන්ස් කරන්න ඔය කියලා දුන්නේ රයිටින් ටෙක්නික් එකක් විදිහට අපි පාවිච්චි කරන එක. දැන් අපි අත් දෙකෙන් කරන ඊළඟ ගේම් එකට යමු. දැන් වම් අතයි දකුණු අතයි අරගෙන එක අතකින් ඒ කියන්නේ ඔයා මෙහෙම බැලුවාම වම් අත මෙහෙම සම්පූර්ණයෙන් දිගාරින්න දකුණු අතෙන් මෙහෙම ඇඟිලි 3ක් දිගාරලා වම් අතට පොයින්ට් කරන්න. හරි. දැන් ඔය දෙයම අත් දෙක මාරු කරලා කරන්න. ඒ කියන්නේ දකුණු අත දිගාරිනවා වම් අත පොයින්ට් කරනවා. හරි. දැන් අපි මේ කියන දේ මේ කරපු මූවමන්ට් එක ස්පීඩ් කරලා කරන්න යනවා. මෙන්න මේ විදිහට මාරු වෙනවා. මෙහෙම නෙමෙයි හොඳේ. මේ නැමින දිගෑරෙන්න ඕනේ. හරි. ඔය කියන දේ ප්‍රැක්ටිස් කරන්න. ඕකේ ස්පීඩ් එක පුළුවන් තරම් වැඩි වෙන ගානට ප්‍රැක්ටිස් කරන්න. පැටලෙන්න බෑ. වෙන දෙයක් කර ඔයාට කතා කර ප්‍රැක්ටිස් මේ මූව් කරන්න පුළුවන්කම තියෙනවා. ඕක තමයි තුන්වෙනි ටෙක්නික් එක. මහ ගොඩාක් තියෙනවා මේ ලෝකේ. කියන්නේ අපි ඉගෙන ගන්න මේ වගේ බ්‍රේන් බැලන්සින් ඇක්ටිවිටිස්. හැබැයි මේ කියලා දුන්නේ බේසික් සහ විදි 3කට බ්‍රේන් එක ඩිවලොප් වෙන සහ බැලන්ස් වෙන විදිහේ ටෙක්නික්ස් 3ක් කියලා දුන්නේ. මේ 3 පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න. මේවා ප්‍රැක්ටිස් වෙනකොට මේක ස්මූත්ලි වෙනවා කියලා කියන්නේ ඔයාට කැල්කියුලේට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ඉවලුවේට් කරගන්න පුළුවන්. දැන් මගේ චුට්ටක් හරියාගෙන එනවා බැලන්ස් එක කියලා. හරි. ඒකත් එක්කම ඔයාගේ මේ කියන දේවල් ඉම්ප්‍රූව් කරාම ඔයාට පුරුදු වෙන්නේ මේ හෑන්ඩ් ගේම්ස් නෙමෙයි. අකුරු ලිවීමේ හැකියාව නෙමෙයි. මේකේ හම්බ වෙන ප්‍රතිඵලය තමයි ඔයාට වැඩ කරගෙන යනකොට ඔයාගේ ඉමෝෂන්ස් හැන්ඩල් කිරීමේ හැකියාව හම්බ වෙනවා. ඒ කියන්නේ චිත්ත වේග ටික ඔයාට ඕන වෙලාවට කේන්ති යන්නේ නැතුව ඔයාට ඒකත් එක්ක ඩීල් කරන්න හැකියාව හම්බ වෙනවා. ඊළඟට perform කරද්දී තීරණ ගැනීමේ හැකියාව වර්ධනය වෙනවා. ඊළඟට stressful situations ආතතිකාරක අවස්ථාවන් කියන ඒවා handle කර ගැනීමේ හැකියාව හම්බ වෙනවා. මේක ඔයාගේ maturity එකට වඩා මේ brain එක balance කිරීමෙන් හම්බ වෙන ප්‍රතිඵලයක්. ඒතර ජීවිතේ අර එක තැන stagnant අපි කියන්නේ පල් වෙනවා කියලා. එහෙම ජීවිතවලින් මිදෙන්න පුළුවන්කම හම්බ වෙනවා සහ අවසාන වශයෙන් ඔයා සාර්ථකත්වය කියන එක දකිනවා නම් සාර්ථකත්වය දැකලාමදි perform කරන්න පුළුවන්කම තියෙනවා. perform කිරීමේ හැකියාව කියන එක වර්ධනය වෙනවා. හරි? අවසාන වශයෙන් ලංකාවේ අපි මෙතෙක් කල් දැකපු විදිහට අධ්‍යාපනය කියලා කියන්නේ ඔයාට කොච්චර ඩිග්‍රීස් තියනවද කියන එක නෙමෙයි. ඔයාගේ ඔළුව ඇතුලේ කොච්චර දැනුම් ප්‍රමාණයක් තියනවද කියන එක නෙමෙයි. ඔයා කොච්චර ඉහළ මට්ටමක තමන්ගේ තනතුර හොබවනවද කියන එක නෙමෙයි. අධ්‍යාපනය කියලා කියන්නේ ඔයා මෙතෙක් කල් ඉගෙනගත්තු දේවල් ටික ඉම්ප්ලිමන්ට් කරලා ඒ තුලින් තමන්ගේ ජීවිතේ ඉදිරියට මූව් කරගෙන යාමේ හැකියාව. ඉතින් ඒක තේරුම් ගත්ත දවසක ජීවිතේ සාර්ථකත්වය කියන එක අචීව් කරන්න ළඟා කරගන්න ඔයාට හැකියාව හම්බ වෙනවා.